ඔයාලා හැමෝම අදත් අපේ යුනිවර්සිටි මේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ජීවිතේ ඉස්සරහට සිද්ධ වෙන පොසිටිව් වෙනස්කම් ගැන. ඔයාගේ ජීවිතේ ඉස්සරහට එන පොසිටිව් හොඳ දේවල් ගැන විතරයි. ඉතින් මම අද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කලෙක්ටිව් රීඩින් එකක් විදිහට. ඉතින් මම ඉස්සෙල්ලම සයන්ස් කීපයක් කියනවා. ඒ සයන්ස් එකක් හරි නැත්නම් මේ වීඩියෝ එක ආගේ ඔටෝම ඔයාගේ ස්ක්‍රෝල් කරන් යනකොට දැක්කනම් හරි මේ වීඩියෝ එක ඔයාට. එහෙනම් වැඩි වෙලාව ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම අපි කතා කරමු මොනවද සයන්ස් 10 කියලා. පළවෙනි සයින් එක තමයි ඔයා ටිකින් දිගටම ඒන්ජල් නම්බර්ස් 1 1 1 2 2 2 සහ 3 3 3 කියන ඒන්ජල්ස් නම්බර් 3 දිගින් දිගටම දකිනවා නම් මේ රේඩින් එක ඔයාට. දෙවැනි දේ තමයි ඔයා දිගින් දිගටම රතු පාට දුඹුරු පාට සමනලුන් දකිනවා නම් ඔයාට තේරෙනවා නම් ඔයා ළඟ පාට වැඩියෙන් යාලා ගැවසෙනවා කියලා මේ රේඩින් එක ඔයාට. තුන්වෙනි දේ තමයි ඔයාලා දන්නවා මේ දවස්වල සමහර වෙලාවට වහිනවා සමහර වෙලාවට පායනවා. ඔයාලා මේ දවස්වල මොන විදිහෙන් හරි ෆෝන් එකකින් ෆොටෝ එකකින් එහෙමත් නැත්නම් පරිසරයේ හරි ඔයාලා දේ තුනක් දකිනවා නම් ඒත් මේ රේඩින් එක ඔයාට. හතරවෙනි දේ තමයි ඔයාට නිතරම ජලය සම්බන්ධ දේවල් පේනවා නම් ඔයාට වතුර තියෙන තැන් එතකොට මොකක් හරි ගඟක් ඇලක් මේ මොකක්ම හරි ඔයා හීනෙන් දකිනවා නම් ඒත් මේ රේඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයා සුදු පාට පිහාටු ආය කොහේ හරි යද්දි හරි නැත්නම් ට්‍රිප් එකක් යනකොට ඔයා එළියට යනකොට මේ කොහෙදම හරි ඔයා පාරේ ඇවිදගෙන යනකොට මොනම විදිහකින් හරි ඔයාගේ ඉස්සරහට සුදු පාට පිහාටුවක් ආට හම්බෙනවා නම් නැත්නම් කෙනෙක් ඔයාට දීලා වෙන්න පුළුවන් මොන විදියෙන් හරි ඔයාට සුදු පාට පිහාටුවක් මේ ගිය දවස් 3 ඇතුළත හම්බුණා නම් අන්න මේ රේඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයාට මොකක්ම හරි රිපීටිං මොකක්ම හරි දිගින් දිගටම ඔයාට එකම හීනේ පේනවා නම් ඔයා නිතරම දෙයක් එක දිගට දකිනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයාට නිතරම නිකන් අමිත සින්ද ඇහෙනවා. අමිත සින්ද කියන්නේ අපි කියන්නේ නිකන් ඔයාට දැනෙනවා මේක නම් මොකක් හරි පණිවිඩයක්. මේක නම් මටම කියන දෙයක්. අන්න ඒ වගේ ඔයාට මොකක් හරි ස්පෙෂල් සොන්ග්ස් ඇහෙනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයාට නිතරම මල් සුවඳ දැනෙනවා නම් ඒ කියන්නේ ගහක් ගලක් පේන පානයක් නැතුව ඔයාට මල් සුවඳක් දැනෙනවා නම් මං කියන්නේ පර්ෆියුම් ගැන නෙවෙයි. ඔයාට මොකක්ම හරි සුවඳක් දැනෙනවා නම් හරිම සොෆ්ට් ස්මෙල් එකක් ඔයාට දැනෙනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයාට හදිසියෙම එකපාරට සීතල දැනෙනවා එකපාරට නිකන් උණුසුම් වගේ දැනෙනවා. අර අපි කියන්නේ මට දැනෙනවා මට ඒ වගේ දෙයක් නිකන් ෆීල් වෙනවා කියලා. අන්න එහෙම වාට සීතල සහ රස්නේ කියන දේ දැනෙනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඊළඟ දේ තමයි ඔයාට එකපාරට නිකන් මොකක් හරි ආලෝකයක් පේනවා නම් ආලෝකයක් කියන්නේ නිකන් ඔයා හිතන්න මොකක් හරි දෙයක් ගැන කල්පනා කර කර ඉන්නකොට අපි කියන අර පත් වුණා කියලා. අන්න ඒ වගේ ෂණිකව ඔයාට අයිඩියාස් එනවා නම් ඔයා ඉගෙන ගන්න දෙයක් ගැන ඔයාගේ බිස්නස් ගැන මේ මොනවාම හරි දෙයක් වෙන්න පුළුවන්. මේ මොනවාම හරි දෙයක් ගැන ඔයාට අර අපි කියන පත් වුණා වගේ අයිඩියාස් ඔයාට මේ දවස්වල වැඩි වැඩියෙන් එනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. එහෙනම් ඔන්න මම සයන්ස් ටික කියවා. එහෙනම් මේ මම කියපු සයන්ස් 10න් එකක් හරි ඔයාට රෙසිනේට් වෙනවා නම් මතක තියාගන්න මේ රීඩින් එක ඔයාට. විශේෂම දේ තමයි මේ රීඩින් එක ඔයාගේ වෝල් එකේ ඔයා ස්ක්‍රෝල් කරනකොට ඔයා දකිනවා කියන එක එක්තරා සයින් එකක්. මොකද ඔයා මේක දකින්න ඕන නිසා ඔයා බලන්න ඕන නිසා තමයි ඔයාට මේක දැක්කේ. ඔයා මේක දැක්කේ. එහෙනම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව අපි යමු රීඩින් එකට. ඔයා මම කිව්වේ මොකක්ම හරි සලකුණක් මෑත කාලෙත් දැකලා තියෙනවා නම් මතක තියාගන්න මම ආයෙත් කියනවා මේ රීඩින් එක ඔයාට. ඉතින් මේකෙත් ඔයාට කියනවා ඔයාට නිරන්තරයෙන්ම විශ්වයෙන් පණිවිඩ ලැබෙමින් පවතිනවා කියලා. ඒක හරියට ඒක වෙන්නේ ඔයාගේ ජීවිතය හරිම සාමාන්‍ය විදිහට පරිවර්තනයකට ලක් වෙන නිසා කියලාත් කියනවා. තවදුරටත් ඔයාට කියනවා ඔයා අතරමං වෙලා නැහැ කියලා වගේම ඔයාව විශ්වයට අමතක වෙලා නැහැ කියලාත්. ඉතින් මෙතෙන් තව කියනවා ඔයාට ගැඹුරින්ම මඟ පෙන්වනු ලබන
හරි ලස්සන සපෝට් එකක් විශ්වයෙන් ලැබෙන්න තියෙනවා කියලා මෙන්න මේ රීඩින් එකකින් ඔයාට කන්ෆර්ම් කරනවා. ඔයාට ආයෙත් කියනවා ඔයා අතරමං වෙලා නැහැ. ඔයා අමතක වෙලා නැහැ. ඔයාට හරිම ලස්සන අපි කියන්නේ ඩීප්ලි ඔයාට සපෝට් කරන්න විශ්වය බලන් ඉන්නවා කියලා මෙන්න මේ රීඩින් එකකින් ඔයාට කියනවා. ඉතින් ඔයා මේ දැකලා තියෙන සලකුණු ඒවා හරියට ඔයා ප්‍රේස් වගේ ඔයා විශ් කරපු ඒවට ඔයා ප්‍රේස් කරපු ඒවට සවන් දීලා තියෙන කන්ෆර්මේෂන් කියලා ඔයාට කියනවා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා ඔයාගේ සිහින යථාර්ථයට ගෙන එන්න සූදානම් කියලා. ඒ කියනවා මෙච්චර කම්කක් මාරි දෙකට මහන්සි වුණා නම් ඔයා ඒ දෙයට වගේ උපරිමයෙන් දුන්නා නම් අන්න ඔයාට ඒ දේවල් වලට ප්‍රතිඵල ලැබෙනවා කියලා මේ රීඩින් එකෙන් ඔයාට කියනවා. තවදුරටත් ඔයාට කියනවා ඔයාගේ ජීවිතේට abundance කියන එක හරිම ඉක්මනින් එනවා කියලා. ඔයාගේ ජීවිතයේ බහුලත්වයේ සමයකට ඔයා යනවා කියලා මේකෙන් ඔයාට කියනවා. ඔයාට හිතෙනවා ඇති මම මෙච්චර දේවල් කරා මම මෙච්චර මේ වගේ මෙඩිකේෂන් කරා මම මේ විදියට manifestation method follow කරා but no result. no. ඔයාට හම්බෙන දේවල් ඔයාට දැනෙන්නේ නැති විදිහට හරියට අපි කියන්නේ ආශිර්වාද නිහඬව ඒත් ගොඩක් පවර්ෆුල් වාගේ ජීවිතේට බලපානවා කියලා මේ රීඩින් එකෙන් ඔයාට කියනවා. ඒ නිසා මේ හැම දෙයකම එකතුවක් විදිහට ඔයාගේ ජීවිතය ගොඩක් සුන්දර ආකාරයෙන් වෙනස් වෙනවා කියලා ඔන්න කන්ෆර්ම් එකක් දෙනවා. සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති මට මේ දේ ළඟා කරගන්න බෑ. මට මේ දේ ආකර්ෂණය කරගන්න බෑ. නෑ. ඔයාට පුළුවන්. අනුශයෙන් ඔයාට කියනවා ඔයාට එහෙම ළඟා කරගන්න බෑ කියලා හිතෙච්ච සමහර දේවල් ඔයාගේ ජීවිතේ නොහිතපු අවස්ථාවකදී ඔයාට ළඟා වෙනවා කියලා. ඒක හරියට අපි කියනවා හදිසිය ඔයාගේ ඉස්සරහට ඒ දේවල් දිස්සනවා කියලා මේ රීඩින් එකෙන් ඔයාට කියනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේට නිවැරදි පුද්ගලයන් නිවැරදි අවස්ථා ඔයා බලන් හිටපු අවස්ථා සහ හරිම කියන්නේ වෙහසක් නැතුව ඔයාගේ ලොකු උත්සාහයක් නැතුව ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් කියලා ඔයාට කියනවා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා ඔයා තවදුරටත් ඔයාගේ දේවල් ලුහු බැඳීමට යන්න අවස්ථාවක් නැහැ. බල කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ජීවිතේට ඒ දේවල් ලබා ගන්න ෆයිට් කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඒ දේවල් ඔයාට ආකර්ෂණය වෙනවා කියලා. ඔයා ඒ දේවල් හරිම ලස්සනට හරිම charm විදියට සෙලිබ්‍රේට් කරනවා කියලාත් ඔන්න මේකෙන් කියනවා. ඒ කියන්නේ ඔන්න celebration අවධියකුත් ඔයාගේ ජීවිතේට එන්නයි යන්නේ. ඒ වගේම ඔයා මොකක්ම හරි ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙලා හිටියා නම් ආදරය, වෘත්තිය, සෞඛ්‍යමය මොනියම් හෝ දෙයක් වේවා පුද්ගලික වර්ධනයක් හෝ පවා ඔයා හිතනවට වඩා සාර්ථක විදිහට ඔයාට ට්‍රැක් වෙනවා කියලා මේකෙන් ඔයාට කියනවා. ඒ වගේම ඒක හරියට කියනවා විශ්වය නැවත සකස් වෙමින් ඔයාගේ පාර ක්ලියර් කරමින් ඔයාට විතරක් ඒ කියන්නේ හරියට ඔයා බලන් හිටපු දේ ඔයාට ආකර්ෂණය කරගන්න අවස්ථාව ලබා දෙනවා කියලා ඔන්න මේ වීඩියෝ එකෙන් ආට කියනවා. ඒක හරියට අපි කියන්නේ අපි නොහිතපු වෙලාවට මිරකල්ස් එනවා කියලා. අන්න ඒ වගේ දේවල් ඔයාගේ ජීවිතේට එන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අවදියෙන් ඉන්න අනිවාර්යයෙන්ම ඔයාට ඒ දේවල් ලැබෙවි. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා ඔයා සිහිනමවපේ සාර්ථකත්වය ඔයාගේ ජීවිතයට ලැබෙනවා කියලා. ඔයා ප්‍රේ කරපු ඒ කාලය කවදාටත් වඩා ඔයාගේ ජීවිතයට ඔන්න ආකර්ෂණය වෙන්න ලෑස්තිලු. ඒ වගේම කියනවා ඔයාගේ ශක්තිය මාරු වෙලා. ශක්තිය මාරු වෙලා කියන්නේ මොකක් හරි නෙගටිව් එනර්ජිස් ගැන හිතුවා නම් නෙගටිව් විදියට හිතන්න පොඩි වෙලා හිටියා නම් ඔන්න ඒ දේවල් අයින් වෙලා ඔයාගේ ජීවිතේ හරිම පොසිටිව් පැත්තට හැමදේම හරියනවා. මේ දේවල් මට තමයි ලැබෙන්නේ කියන තැනට එනවා කියලා මේකෙදි කියනවා. ඒක හරියට තවදුරටත් ඔයාගේ ජීවිතය ඇතුලේ හංගන්න බැරි ආලෝකයක් වගේ ඔයා අනිත් අය අතර දිදුලනවා කියලා මේකෙන් කියනවා. විශේෂම දේ තමයි ඔයා ඔයාගේ බය මග අරගෙන මොකක්ම හරි කාලයක් තිස්සේ මොකක් හරි හදවතේ තුවාලයක් තියාගෙන විඳ හිටපු කෙනෙක් නම් ඔන්න ඒ දේවල් සුව කරගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට යනවා කියලා මේකෙන් කන්ෆර්ම් කරනවා. ඔයාට ලොකු සීන දකින්න පුළුවන්. හේතුවට ඒවා ට්‍රැක් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා විශ්වාස කරන්න කියලා මේකෙන් අනිවාර්යයෙන්ම කියනවා. ඔයා ලොකු දිග ගමනක් යනවා. ඔයා ලස්සන හේන දකිනවා. ලස්සන හේන සැබෑවක් කරගන්නවා. ඒ වගේම ඔයාට අවශ්‍ය වූ සාර්ථකත්වය ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නවා කියලාත් මේකෙන් කියනවා. තවදුරටත් ඔයාට මේ රීඩින් එකෙන් මම කියනවා ඔයා මුහුණ දුන්න හැම අභියෝගයක්ම ඔයාව බිඳ දාන්න නෙමෙයි. ඔයාව රෙඩි කරන්න වෙච්ච දේවල් කියලා.
ඉතින් ඔයාට හිතුණා නම් මොන හරි දේවල් ලේට් වෙලා ඔයාගේ ජීවිතේට එන්න ලෑස්ති කියලා let it be. මොකද ඒ දේවල් හරිම කාලෙදි හරිම වෙලාවට ඔයාගේ ජීවිතේට එනවා කියලා මේකෙන් ඔයාට කියනවා. ඉතින් ඔයා ready. ඔයා විශ්වාස කරන්න, විශ්ව විශ්වාස කරන්න. අපි කියන්නේ trust the process. මොකද it's already හැම දෙයක්ම ඔයාගේ පැත්තට හැරෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා විශ්වාස කරන්න. මොකක් හරි ඔයාට සයින්ස් එනවා නම් ඒ දේවල් බලන්න. අර අපි කියන්නේ PVCයෙන් ඉන්න. මොකද ඔයාලා නොදකින සයින්ස් වලට මිස් වෙන්න තියනවා කියලා මේකෙදි කියනවා. ඉතින් ඒ දේවල් මිස් කරගන්න එපා. මොකද අපි කියනවා මොකක් හරි manifestation method එකක් follow කරාට පස්සේ මොකක් හරි දෙයක් අපිට ලැබෙනවා නම් අපිට ඊට කලින් සයින්ස් එනවා. අපි හැමෝම මේ දේවල් ගැන දන්නවනේ. ඉතින් ඒ සයින්ස් වලට හැමෙදි සමහර දේවල් මිස් වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් සිහියෙන් ඉන්න, සතුටින් ඉන්න. හේතුව මේකෙදි වෙන්න ඔය මොකක්ම හරි කර්ෂක අර කියන්නේ අමාරු කාලයක් පහ කරමින් ඉන්න කෙනෙක්. ඉතින් ඒ දේවල් ඉක්මනින්ම හරියනවා කියලා මෙන්න මේ රීඩින් එකෙන් ඔයාට කන්ෆර්ම් කරනවා. ඉතින් මම ආයෙත් කියනවා මේකෙදි තවදුරටත් ඔයාට කියනවා ඔයාගේ ජීවිතේ මැජිකල් සයිඩ් එක දකින්න සූදානම්, දකින්න ආසන්නයි කියලා. ඔයා හරියට අපි කියන්නේ දීප්ති විස්මයක් වගේ දේවල් ඔයාගේ ජීවිතේට අත්විඳීමට ආසන්නයි කියනවා. ඉතින් හිතපු නැති වෙලාවට සල්ලි, හදිසි අවස්ථාවන් මේ හැමදේම ඔයාගේ ජීවිතේට එනවා කියලා ඔන්න මේකෙන් කන්ෆර්ම් කරනවා.